සුබ දවසක් ආදරණීය යාළුවෝ හැමෝටම. ඉතින් අදත් පිළිගන්නවා මගේ YouTube channel එකට ඔයාලව ගොඩාක් ආදරෙන්. ගිය සැරේ දාපු වීඩියෝ එකටත් ගොඩාක් ලොකු ප්‍රතිචාර තිබුණා. ඉතින් මේ වීඩියෝ එක නම් ගිය අවුරුද්දේ පොසොන් මාසේ වීඩියෝ එකක්. ඉතින් අවුරුදු ගානකින්ම අපිට පොසොන් දන්සල් වැඳ ගන්න බැරි වුණා. මට චූටි පුතා හම්බෙන්න ඉන්න කාලෙත් පොසොන් දන්සලකින් කන්න හිතිලා ඇත්තටම එදා නිින්ද ගියෙත් නැහැ. ඇත්තටම ඒ වගේ දෙයක් වෙනවද කියලා නම් මම හරියටම දන්නේ නැහැ. මටත් ඒ ලැබුණු පළවෙනි අත්දැකීම. ඉතින් පුතා ලැබුණෙන් පස්සේ අපි හිටපු ඇනෙක්ස් එකේ අක්කා මට එයාලා කරපු දන්සලකින් ගෙනත් දුන්නු දන්සල් බත් එකක් කෑවට පස්සේ තමයි ඇත්තටම ඒ තිබුණු ඒ ආසාව නැති වුණේ. ඉතින් මේ 2024ත් පොසොන් දන්සලක් වැඳ ගන්න බැරි වුණ නිසා මම දන්සලක විදිහට ඒ රස තියෙන විදිහට අපිට කෑම එකක් ලෑස්ති කරගත්තා. පරිප්පු ටිකක් හදලා, ලීක්ස් ටෙම්පරාදුවක් හදලා, පපඩම් බැද්දා. ඉතින් ගොඩාක් දේවල් නම් හැදුවේ නැහැ. මේ තමයි මං එදා හදාගත්ත කෑම වේල. ඉතින් දන්සල් ටිකක් වදින්නත් එක්ක එළියට යන්න මෙන්න මේ විදිහට කෑම හදාගෙන අපි එළියට ගියා. ඉතින් අක්කලා දීපු තෙල් ටිකක් හදලා ඊට පස්සේ සෝයා මීට් වගේකුත් හැදුවා. ඔය ඔයාලා දැක්කේ අපිට දන්සලකින් හම්බුණු සව් එකකුයි කඩලයි. මේවා නම් මම ගෙදර හදපුවා. ඉතින් මේ දකින්නේ ඊට පස්සේ පුතාලගේ ඉස්කෝලේ භක්ති ගීත තිබුණා. ඉතින් එදා පුතාට ටිකක් අසනීපෙන් හිටියේ. ඒ වුණත් එයාට යන්න ඕනේ කියපු හින්දා එයාව යවුවා. ඉතින් ඔන්න මේ භක්ති ගීත ටික ඔයාලට රස විඳින්න කියලා ඉල්ලා සිටිනවා. ඉතින් අවුරුදු ගානකට පස්සේ මටත් අවස්ථාවක් ලැබුණා භක්ති ගීතවලට සහභාගී වෙන්න. ඉතින් ඉස්සෙල්ලාම තියෙන්නේ දෙමව්පියෝ විදිහට අපි ඉදිරිපත් කරපු භක්ති ගීත. ඉතින් මම එතන බෆල් එක ගාවම ඉන්නේ ඔන්න මම.
ඉතින් කලින් පුතාලගේ ඉස්කෝලේ දාපු වීඩියෝස් වලට කොපිරයිට් වැදුනොත් මම මේ සවුන්ඩ්ස් ඉවත් කරනවා. ඒ ගැන කනගාටුව ප්‍රකාශ කරනවා ඊට පස්සේ බලන අයට. මේ වල දකින්නේ කුරුණෑගල හැමදාම පොසොන් කලාපයක් කරනවා කුරුණෑගල පොලිසියෙන්. ඉතින් ඒ එකම විදිහට තමයි හැම අවුරුද්දෙම තිබුණේ මේ අවුරුදු කීපයක්ම. ඒකේ එන්ට්‍රන්ස් එක විදිහට දාලා තියෙනවා මෙතන මිහින්තලා පවුව. ඉතින් ඒ දේවල් නොදන්න දරුවන්ට පැහැදිලි කරලා දෙන්න ලේසි. ඉතින් එදා අපි කඩචෝරුවක් කන්න තමයි මේ හදන්නේ කඩල. අපි හැමෝම කොහේ හරි ගිහපුවම මොනවාම හරි දෙයක් කනවනේ නේද? ඉතින් ඒ වෙලාවේ කඩල කන්න ඕනි කියලා කිව්වා අපේ කට්ටියටත්. ඉතින් අපි මේ කඩල ගන්න ගමන් තමයි ඉන්නේ. ඒකේ ඒ වෙලාවේ එතන අඳුරු නිසා හරියට වීඩියෝ වෙලා නැහැ. ඉතින් මේ පොසොන් කාලේ එක කුරුණෑගල කියන්නේ ඩිවිෂන් එකට අයිති පොලිස් වසම් වලින් කියන්නේ පොලිසියෙන් තියෙනවනේ වටේ නිකවැරටිය වාරියපොළ කොබුගැටේ එතකොට මාවතගම ඒ වගේ පොලිස් ස්ථාන තියෙනවනේ. ඒ පොලිස් ස්ථාන වලින් කරපු පොසොන් කූඩු තමයි මේ ප්‍රදර්ශනය කරලා තියෙන්නේ. ඉතින් මේ අවුරුද්දෙත් අපි ගියා බලන්න. ඉතින් ඔයාලත් මං හිතනවා පිටරට ඉන්න අයට මේ වගේ දේවල් බලන්න නැතුව ඇති. මොකද පිටරට ඉඳන් channel කරන ගොඩාක් අය මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවා. මං හිතනවා ඉතින් ඒගොල්ලන්ගේ දරුවන්ට ඒගොල්ලන්ට මේ දේවල් බලන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේ අවුරුද්දෙත් පොසොන් එක ළඟම එනවා. ඉතින් ඒ ළඟ මේ තමයි මට මේ වීඩියෝ එකත් අප්ලෝඩ් කරගන්න පුළුවන් උනේ. ඉතින් ඔයාලා කැමති කෙනෙක් ඉන්නවා නම් ඒකෙනුත් සමාව ඉල්ලනවා. ඉතින් දිගටම වීඩියෝ එක බලන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඇත්තටම මට මේ වීඩියෝස් මං ආසාවෙන් ගත්තට මට මේ වීඩියෝස් කරපු කාලවලදී වොයිස් කරලා වීඩියෝස් එඩිට් කරලා දාගන්න කාල වේලාවක් තිබුණේ නැහැ. ඒ මොකද කියනවා නම් පොඩි පුතාලා දෙන්නවත් බලාගෙන හස්බන්ඩ් වැඩට ගියාම හැම දෙයක්ම කරගෙන මගේ බිස්නස් වැඩ කරගෙන මම තනියම හැම දෙයක්ම කරගත්ත නිසා මට ඉතින් කාල වේලාව මදි වුණා. ඉතින් ඒ නිසායි මේ පහුගිය කාලවල කරපු වීඩියෝස් මම දැන් අරගෙන එන්නේ. මට ඉඩ ලැබෙන අවකාශයත් එක්ක. මොකද තාමත් දරුවෝ දෙන්නත් එක්ක හැම දෙයක්ම හස්බන්ඩ් නැති වෙලාවට තනියෙන් මම කරගන්න නිසා. ඉතින් ඒ ගැන දන්න පිරිසක් මගේ වටේ ඉන්නවනේ. ඒ හැමෝටම තේරෙනවා ඇති මේ වගේ දේවල් තනියෙන් කරද්දි කොච්චර අපහසුකම් එනවද කියලා. ඒත් අපි ආසාවෙන් අපේ මානසික සුවය වෙනුවෙන් මේ දේවල් කරන නිසා මට දැන් මේ දේ දිගටම කරගන්න අවශ්‍ය නිසා මම කොහොම හරි ඉඩ පහසුකමක් දැන් හොයාගෙන මේ දේ ඉෂ්ට කරගන්නවා. ඉතින් අදත් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු හැමෝටම ගොඩක් ස්තුතියි. ලයික් කරන, කමෙන්ට් කරන, ෂෙයා කරන ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. හැමෝටම ආදරේ. ආයෙත් ඉක්මනින්ම වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් අදට මම ගිහින් එන්නම්. හැමෝටම තෙරුවන් සරණයි.